අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්ත චලිතයේ පාඩම් මාලාවේ දෙවෙනි කොටස පිළිබඳවයි. අපි වෘත්ත චලිතයේ පළමු කොටසෙන් වෘත්තාකාර චලිතය පිළිබඳ කෙටි හැඳින්වීමකුත්, කෝණික විස්ථාපනය ගැනත්, කෝණික ප්‍රවේගය ගැනත්, කෝණික ත්වරණය ගැනත් කතා කළා. අපි වෘත්ත චලිතයේ දෙවෙනි කොටසෙන් තිරස් වෘත්තාකාර චලිතය පිළිබඳවත්, තිරස් වෘත්තාකාර චලිතය පිළිබඳ ගැටලු විසඳීමේ මූලික පියවරවල් පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තිරස් වෘත්තාකාර චලිතය. මෙහිදී අපි කතා කරන්නේ තිරස් වෘත්තාකාර මාර්ගයක නැත්නම් තිරස් වෘත්තාකාර පෙතක චලිත වෙන වස්තුන් පිළිබඳව. අපි මුලින්ම යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය පිළිබඳ අවධානය යොමු කරමු. යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය ඒකලිත පද්ධතියක මුළු ශක්තිය නියතව පවතින අතර එය නිපදවීමට හෝ විනාශ කළ නොහැකිය. එය යම් ශක්ති ආකාරයක සිට තවත් ශක්ති ආකාරයකට පරිවර්තනය පමණක් කළ හැකිය. ඒ කියන්නේ ඒකලිත පද්ධතියක මුළු ශක්තිය නියතව පවතිනවා. එම ශක්තිය අපිට නිපදවන්නවත් විනාශ කරන්නවත් නොහැකි. එය හැම විටම යම් ශක්ති ආකාරයක සිට තවත් ශක්ති ආකාරයකට පරිවර්තනය පමණක් කළ හැකි. අංශුවක් සංස්ථිතික බල පද්ධතියක් යටතේ තිරස් වෘතයක චලිත වේ යැයි සිතමු. මෙම අංශුව සංස්ථිතික බල පද්ධතියක් යටතේ චලිත වන නිසා එහි යාන්ත්‍රික ශක්තියද සංස්ථිතිකව පවතිනවා. මෙම අංශුව තිරස් වෘතයක චලිත වන විට සිරස්ව විස්ථාපනයක් සිදු වෙන්නේ නැහැ. එම නිසා විභව ශක්තිය නියතව පවතිනවා. මෙම අංශුව යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික අවස්ථාවක චලිත වන නිසා විභව ශක්තිය වෙනස් නොවන විට චාලක ශක්තියද වෙනස් නොවේ. අපි දන්නවා චාලක ශක්තිය කියලා කියන්නේ භාගයයි mv වර්ගය. මෙහි m කියලා කියන්නේ අංශුවේ ස්කන්ධය, ඒ වගේම v කියලා කියන්නේ අංශුවේ වේගය. අංශුවේ ස්කන්ධය නියතව පවතින නිසා චාලක ශක්තිය නියතව පැවතීමට නම් වේගය නියතව පැවතිය යුතුයි. එබැවින් සංස්ථිතික බල පද්ධතියක් යටතේ අංශුවක් තිරස් වෘතයක චලිත වෙන්නේ ඒකාකාර වේගයකින්. අපි දැන් තිරස් වෘත්තාකාර චලිතය පිළිබඳ ගැටලු විසඳීමේ මූලික පියවරවල් පිළිබඳ අවධානය යොමු කරමු. පළමු පියවර. අංශුවේ සාධාරණ පිහිටීමකදී අංශුව මත ක්‍රියා කරන සියලුම බල ලකුණු කරන්න. දෙවන පියවර. දී ඇති දත්ත අණුව කේන්ද්‍රයේ දෙසට ත්වරණය v වර්ග බෙදීම r හෝ r ඔමේගා වර්ග ලෙස ලකුණු කරන්න. තෙවන පියවර. කේන්ද්‍රයේ දෙසට f සමානයි ma යොදන්න. සිව්වන පියවර. සිරස්ව ඉහළට f සමානයි ma යොදන්න. නැත්නම් සිරස්ව ඉහළට බල විභේදනය කරන්න. පස්වන පියවර. ප්‍රමාණවත් සමීකරණ ලබා ගැනීමෙන් පසුව සුළු කරන්න. අපි ඉහත පියවරවල් අනුගමනය කරමින් තිරස් වෘත්තාකාර චලිතය පිළිබඳ ගැටලු විසඳමු. උදාහරණ 1. සුමට මේසයක් මත වූ ඒ ඇණයකට ගැට ගැසූ දිග A වන ලුහු අවිතාන්‍ය තන්තුවක කෙළවර m ස්කන්ධය සහිත අංශුවක් සම්බන්ධ කර ඇත. අංශුව ඒකාකාර ඕමේගා කෝණික ප්‍රවේගයෙන් මේසය මත චලිත වෙයි නම් තන්තුවේ ආතතියත් මේසය නිසා අංශුව මත ප්‍රතික්‍රියාවත් සොයන්න. අපි දැන් අංශුව මත ක්‍රියා කරන සියලු බල ලකුණු කරමු. අංශුවේ ස්කන්ධය m වන නිසා අංශුවේ බර අපිට ලකුණු කරන්න පුළුවන් mg කියලා.
ඒ වගේම මෙම අංශුව මේසය මත පවතින නිසා මේසය නිසා අංශුව මත ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. එම ප්‍රතික්‍රියාව අපි R ලෙස ලකුණු කරමු. ඒ වගේම තන්තුවේ ආතතිය අපිට T ලෙස ලකුණු කරන්න පුළුවන්. අපි දන්නවා මෙම අංශුව ඔමේගා කෝණික ප්‍රවේගයකින් තිරස් වෘතයක චලිත වෙන බව. එම නිසා අපිට තිරස් ත්වරණය ලියන්න පුළුවන් A ඔමේගා වර්ග විදිහට. ඒ වගේම මෙම අංශුව සිරස්ව විස්ථාපනයක් සිදු නොවන නිසා සිරස් ත්වරණය වෙන්නේ බිඳුවයි. අපි දැන් අංශුවේ චලිතය සඳහා A ඇණය දෙසට F සමානයි ma යොදමු. A ඇණය දෙසට නැත්නම් තිරස්ව වම් දෙසට අංශුව මත ක්‍රියා කරන එකම බලය වෙන්නේ තන්තුවේ ආතතිය T. ඒ වගේම තිරස්ව වම් දෙසට ත්වරණය වෙන්නේ A ඔමේගා වර්ග. එම නිසා අපිට A ඇණය දෙසට F සමානයි ma යෙදූ විට අපිට ලියන්න පුළුවන් T සමානයි m වතාවක් A ඔමේගා වර්ග යන ප්‍රකාශනය. අපි දැන් F සමානයි ma සිරස්ව ඉහළට යොදමු. අංශුව මත සිරස්ව ඉහළට මේසය නිසා අංශුව මත ඇති කරන ප්‍රතික්‍රියාව R ක්‍රියා කරනවා. ඒ වගේම සිරස්ව පහළට අංශුවේ බර mg ක්‍රියා කරනවා. එම නිසා අපිට F සමානයි ma සිරස්ව ඉහළට යෙදූ විට ලියන්න පුළුවන් R ඍණ mg සමානයි m වතාවක් බිඳුව කියලා. එයින් අපිට ලැබෙනවා R සමානයි mg යන ප්‍රකාශනය. මේ නිසා අපිට තන්තුවේ ආතතිය T ලැබුණා m ඔමේගා වර්ග විදිහට. ඒ වගේම මේසය නිසා අංශුව මත ප්‍රතික්‍රියාව R ලැබුණා mg විදිහට. උදාහරණ 2. m ස්කන්ධයෙන් යුත් p නම් අංශුවක් L දිගැති ලුහු අවතන්‍ය තන්තුවක් මගින් A අචල ලක්ෂයකට ඈඳා තිබේ. ඒට පහළින් L cos θ ගැඹුරකදී L sin θ ආරය සහිත තිරස් වෘත්තාකාර පෙතක් ඔමේගා නියත කෝණික ප්‍රවේගයක් සහිතව P අංශුව ගෙවා යයි. එවිට θ සමානයි cos inverse G බෙදීම L ඔමේගා වර්ග බව පෙන්වන්න. දැන් අපි අංශුව මත ක්‍රියා කරන බල ලකුණු කරමු. අංශුවේ ස්කන්ධය m වන නිසා අපිට අංශුවේ බර පහළට mg ලෙස ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම තන්තුවේ ආතතිය අපි T ලෙස ලකුණු කරමු. මෙම තන්තුව සිරස සමග θ කෝණයක් සාදන නිසා අපිට මෙම කෝණය θ ලෙස දක්වන්න පුළුවන්. තන්තුවේ ආතතිය T අපිට සිරස්ව ඉහළට විභේදනය කරාම T cos θ ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම තන්තුවේ ආතතිය T තිරස්ව වම් දෙසට විභේදනය කරාම T sin θ ලෙස දක්වන්න පුළුවන්. අපි දන්නවා මෙම අංශුව ඔමේගා කෝණික ප්‍රවේගයකින් L sin θ ආරය සහිත තිරස් වෘත්තාකාර මාර්ගයක චලිත වෙනවා. එම නිසා අපිට තිරස් ත්වරණය ලියන්න පුළුවන් L sin θ ඔමේගා වර්ග කියලා. ඒ වගේම මෙම අංශුව සිරස්ව චලිත නොවන නිසා අපිට සිරස් ත්වරණය ලියන්න පුළුවන් බිඳුවයි කියලා. අපි දැන් F සමානයි ma සිරස්ව ඉහළට යොදමු. මෙම අංශුව මත සිරස්ව ඉහළට T cos θ බලයද සිරස්ව පහළට අංශුවේ බර mg ද ක්‍රියා කරනවා. ඒ වගේම සිරස් ත්වරණය වුණේ බිඳුවයි. එම නිසා අපිට F සමානයි ma සිරස්ව ඉහළට යෙදූ විට ලියන්න පුළුවන් T cos θ ඍණ mg සමානයි m වතාවක් බිඳුව කියලා. එයින් අපිට ලැබෙනවා T cos θ සමානයි mg යන ප්‍රකාශනය.
එයින් t උක්ත කරාම තන්තුවේ ආතතිය t ලැබෙනවා mg බෙදීම cos θ යන ප්‍රකාශනයෙන්. අපි මෙය අංක 1 ලෙස දක්වමු. අංශුව මත තිරස්ස වම් දෙසට ක්‍රියා කරන බලය වෙන්නේ t sin θ. ඒ වගේම තිරස්ස වම් දෙසට අංශුවේ ත්වරණය වෙන්නේ L sin θ ඔමේගා වර්ග. එම නිසා අපිට තිරස්ස වම් දෙසට f සමානයි ma යෙදූ විට අපිට ලියන්න පුළුවන් t sin θ සමානයි L sin θ ඔමේගා වර්ග වතාවක් m කියලා. ඒ වගේම අපිට අංක 1 ප්‍රකාශනයෙන් ලැබුණා t සමානයි mg cos θ යන ප්‍රකාශනය. අපි එය මෙහි t ආදේශ කරමු. එවිට අපිට ලියන්න පුළුවන් sin θ වතාවක් mg බෙදීම cos θ සමානයි L sin θ ඔමේගා වර්ග m යන ප්‍රකාශනය. එහි දෙපසම sin θ m ගෙන් බෙදූ විට අපිට ලැබෙනවා g බෙදීම cos θ සමානයි L ඔමේගා වර්ග යන ප්‍රකාශනය. එයින් cos θ උක්ත කරාම අපිට ලියන්න පුළුවන් g බෙදීම L ඔමේගා වර්ග සමානයි cos θ කියලා. එයින් අපිට ලැබෙනවා θ සමානයි cos inverse g බෙදීම L ඔමේගා වර්ග යන ප්‍රකාශනය. තුන්වන උදාහරණය. දිග a වන ඒකාකාර OA දණ්ඩක් O කෙළවර හරහා යන සිරස් අක්ෂයක් වටා සහ OA දණ්ඩ තිරස් තලයක චලනය වන පරිදි ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වේ. අංශුවක් දිග L වන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මගින් දණ්ඩේ A කෙළවරට සම්බන්ධ කර ඇත. මෙම අංශුව කේන්ද්‍රයේ සිරස් අක්ෂය මත සහ A ධන L sin θ අරය ඇති තිරස් වෘතයක චලිත වෙයි නම් ඔමේගා වර්ග වතාවක් L cos θ ධන A cot θ සමානයි g බව පෙන්වන්න. අපි දැන් අංශුව මත ක්‍රියා කරන සියලු බල ලකුණු කරමු. අංශුවේ ස්කන්ධය m ලෙස ගත් විට අපිට අංශුවේ බර පහළට mg ලෙස ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම අපිට තන්තුවේ ආතතිය t ලෙස ලකුණු කරන්න පුළුවන්. අපිට තන්තුවේ ආතතිය t සිරස්ව ඉහළට විභේදනය කරාම t cos θ ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම තිරස්ව වම් දෙසට විභේදනය කරාම t sin θ ලෙස දක්වන්න පුළුවන්. අපි දන්නවා මෙම අංශුව A ධන L sin θ අරය සහිත වෘත්තාකාර මාර්ගයක ඔමේගා කෝණික ප්‍රවේගයෙන් චලිත වෙනවා. එම නිසා අපිට තිරස්ව වම් දෙසට ත්වරණය ලියන්න පුළුවන් A ධන L sin θ වතාවක් ඔමේගා වර්ග කියලා. මෙම අංශුව සිරස්ව චලිත නොවන නිසා සිරස් ත්වරණය ලියන්න පුළුවන් බිඳුවයි කියලා. අපි දැන් f සමානයි m තිරස්ස වම් දෙසට යෙදූ විට අපිට ලියන්න පුළුවන් t sin θ සමානයි m වතාවක් A ධන L sin θ ඔමේගා වර්ග යන ප්‍රකාශනය. අපි මේ අංක 1 ලෙස ගනිමු. දැන් අපි සිරස්ව ඉහළට f සමානයි m යොදමු. සිරස්ව ඉහළට t cos θ බලයද සිරස්ව පහළට mg බලයද ක්‍රියා කරන නිසා අපිට ලියන්න පුළුවන් t cos θ ඍණ mg සමානයි බිඳුවයි කියලා. එයින් අපිට ලැබෙනවා t cos θ සමානයි mg යන ප්‍රකාශනය. අපි එය අංක 2 ලෙස දක්වමු. දැන් අංක 2 ප්‍රකාශනය අංක 1 ප්‍රකාශනයෙන් බෙදූ විට අපිට ලියන්න පුළුවන් t cos θ බෙදීම t sin θ සමානයි mg බෙදීම m වතාවක් A ධන L sin θ වතාවක් ඔමේගා වර්ග කියලා. මෙහි හරයත් ලවයත් t ගෙන් බෙදන්න පුළුවන්. ඒ වගේම හරයත් ලවයත් m ගෙන් බෙදන්නත් පුළුවන්. ඒ වගේම cos θ බෙදීම sin θ කියලා කියන්නේ cot θ.
එම නිසා අපිට දෙක බෙදීම එක ප්‍රකාශනයෙන් ලැබෙනවා. cot θ සමානයි g බෙදීම a ධන l sin θ වතාවක් ඔමේගා වර්ග යන ප්‍රකාශනය. මේන් g යුක්ත කරාම අපිට ලියන්න පුළුවන් g සමානයි cot θ වතාවක් a ධන l sin θ ඔමේගා වර්ග කියලා. ඒ සුළු කරාම අපිට ලැබෙනවා ඔමේගා වර්ග වතාවක් l cos θ ධන a cot θ සමානයි g යන ප්‍රකාශනය. අපි මෙතෙක් කතා කළේ අවිතන්‍ය තන්තුවක් මගින් සම්බන්ධ කරන ලද අංශුවක චලිතය පිළිබඳව. අපි දැන් බලමු ප්‍රත්‍යස්ථ තන්තුවක් මගින් සම්බන්ධ කරන ලද අංශුවක චලිතය පිළිබඳව. ඒ සඳහා අපිට ප්‍රත්‍යස්ථ තන්තුවේ ආතතිය සෙවිය යුතුයි. සටහන අවිතන්‍ය තන්තුවක් මෙන් නොව ප්‍රත්‍යස්ථ තන්තුවකට තම ස්වභාවික දිගට වඩා වැඩි දිගකට ඇදීමේ හැකියාවක් පවතිනවා. එලෙස ස්වභාවික දිගට වඩා ඇදෙන දිග අපි විතතිය ලෙස හඳුන්වමු. ප්‍රත්‍යස්ථ තන්තුවක ආතතිය සෙවීමට නම් හුග්ගේ නියමය භාවිත කරන්න පුළුවන්. තන්තුවේ ස්වභාවික දිග Lද ඇදුණු දිග නැත්නම් විතතිය Eද තන්තුවේ ප්‍රත්‍යස්ථතා මාපාංකය ලැම්ඩාද ලෙස ගත් විට අපිට තන්තුවේ ආතතිය T ලියන්න පුළුවන් T සමානයි ලැම්ඩා වතාවක් E බෙදීම L යන ප්‍රකාශනයෙන්. හතරවන උදාහරණය. කේතුක අවලම්බයක් දිග L සහ ප්‍රත්‍යස්ථතා මාපාංකයේ mg වන සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවකින් හා ස්කන්ධයේ m වන අංශුවකින් සමන්විතය. තන්තුවේ නිදහස් කෙළවර අචල ඕලක්ෂයකට ගැට ගසා ඇත. තන්තුව තදව අංශුව ඒකාකාර කෝණික ප්‍රවේගයකින් තිරස් වෘත්තයක චලිත වේ. තන්තුව යටියත් සිරස සමග ඇල්ෆා කෝණයක් සාදයි නම් 2l ඔමේගා වර්ග සමානයි g sec වර්ග ඇල්ෆා බෙදීම 2 බව පෙන්වන්න. ඇල්ෆා සමානයි අංශක 60 නම් අංශුවේ භ්‍රමණ කාලාවර්තය සොයන්න. අපි තන්තුව ඇදුණු දිග නැත්නම් විතතිය ඊ ලෙස ගනිමු. තන්තුවේ ස්වභාවික දිග L නිසා අපිට දැන් තන්තුවේ දිග L' ලියන්න පුළුවන් L' සමානයි L ධන E ලෙස. තන්තුවේ ආතතිය T සිරස්ව ඉහළට විභේදනය කරාම අපිට ලියන්න පුළුවන් T cos α ලෙස. ඒ වගේම තන්තුවේ ආතතිය T තිරස්ව වම් දෙසට විභේදනය කරාම T sin α ලෙස ලියන්න පුළුවන්. මෙම අංශුව L' sin α අරේ ඇති තිරස් වෘත්තාකාර මාර්ගයක ඔමේගා කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන නිසා තිරස් ත්වරණය වෙන්නේ L' sin α ඔමේගා වර්ග. ඒ වගේම මෙම අංශුව සිරස්ව චලිත නොවන නිසා සිරස් ත්වරණය වෙන්නේ බිඳුවයි. අපි දැන් තිරස්ව වම් දෙසට f සමානයි m යොදමු. අංශුව මත තිරස්ව වම් දෙසට ක්‍රියා කරන්න T sin α බලය. ඒ වගේම තිරස් ත්වරණය වෙන්නේ L' sin α ඔමේගා වර්ග. එම නිසා අපිට ලියන්න පුළුවන් T sin α සමානයි m L' sin α ඔමේගා වර්ග ලෙස. මෙහි දෙපසම sin α ගෙන් බෙදූ විට අපිට ලැබෙනවා T සමානයි m L' ඔමේගා වර්ග යන ප්‍රකාශනය. අපි මෙය අංක 1 ලෙස දක්වමු. දැන් අපි අංශුවට සිරස්ව ඉහළට f සමානයි m යොදමු. සිරස්ව ඉහළට T cos α බලයද සිරස්ව පහළට අංශුවේ බර mg ද ක්‍රියා කරනවා. එම නිසා අපිට ලියන්න පුළුවන් T cos α ඍණ mg සමානයි බිඳුවයි කියලා. එයින් අපිට ලැබෙනවා T cos α සමානයි mg යන ප්‍රකාශනය. අපි මෙය අංක 2 ලෙස දක්වමු.
හුක්ගේ නියමයෙන් තන්තුවේ ආතතිය T ලියන්න පුළුවන්. තන්තුවේ ප්‍රත්‍යස්ථාමාපාංකය ලැම්ඩා වතාවක් විතතිය E බෙදීම ස්වභාවික දිග L ලෙස. අපිට තන්තුවේ දැන් දිග L ඩෑෂ් ලැබුණේ L ධන E ලෙස. මේන් E යුක්ත කරාම අපිට ලැබෙනවා L ඩෑෂ් ඍණ L යන ප්‍රකාශනය. මෙම ගැටලුවට අනුව තන්තුවේ ප්‍රත්‍යස්ථාමාපාංකය වෙන්නේ mg. එම නිසා අපිට T සමානයි ලැම්ඩා වතාවක් E බෙදීම L යන ප්‍රකාශනයේ ලැම්ඩා වෙනුවට mg ද E වෙනුවට L ඩෑෂ් ඍණ L ද ආදේශ කරාම අපිට ලියන්න පුළුවන් T සමානයි mg වතාවක් L ඩෑෂ් ඍණ L බෙදීම L යන ප්‍රකාශනය. අංක 2 ප්‍රකාශනයෙන් mg සමාන වුණේ T cos alphaට. අපි මෙහි mg වෙනුවට T cos alpha ප්‍රකාශනය ආදේශ කරමු. එවිට අපිට ලියන්න පුළුවන් T සමානයි T cos alpha වතාවක් L ඩෑෂ් ඍණ L බෙදීම L යන ප්‍රකාශනය. මෙහි දෙපසම T ගෙන් බෙදූ විට අපිට ලැබෙනවා එක සමානයි cos alpha වතාවක් L ඩෑෂ් ඍණ L බෙදීම L කියලා. එය තවදුරටත් සුළු කරාම අපිට ලැබෙනවා L සමානයි L ඩෑෂ් cos alpha ඍණ L cos alpha යන ප්‍රකාශනය. අවසානයේදී අපිට L ඩෑෂ් cos alpha ලියන්න පුළුවන් L වතාවක් එක ධන cos alpha ලෙස. අංක 2 ප්‍රකාශනයේ T යුක්ත කරාම අපිට ලියන්න පුළුවන් T සමානයි mg බෙදීම cos alpha කියලා. ඒ වගේම අංක 1 ප්‍රකාශනයෙන් T සමාන වුණේ ml dash omega වර්ගට. එම නිසා අංක 1 හා 2 ප්‍රකාශන වලින් අපිට ලියන්න පුළුවන් mg බෙදීම cos alpha සමානයි m වතාවක් L dash omega වර්ග යන ප්‍රකාශනය. මෙහි දෙපසම m ගෙන් බෙදා g යුක්ත කරාම අපිට ලැබෙනවා g සමානයි L dash cos alpha omega වර්ග යන ප්‍රකාශනය. මෙහි L dash cos alpha වෙනුවට L වතාවක් එක ධන cos alpha ආදේශ කරමු. එවිට අපිට ලියන්න පුළුවන් g සමානයි L වතාවක් එක ධන cos alpha omega වර්ග යන ප්‍රකාශනය. අපි දන්නවා cos alpha කියලා කියන්නේ 2යි cos වර්ග alpha බෙදීම 2 ඍණ 1. ඒ ආදේශ කරාම අපිට ලියන්න පුළුවන් g සමානයි L වතාවක් එක ධන 2යි cos වර්ග alpha බෙදීම 2 ඍණ 1 වතාවක් omega වර්ග යන ප්‍රකාශනය. මෙහි අපිට ධන 1 ඍණ 1ට සුළු කරන්න පුළුවන්. එවිට අපිට ලැබෙනවා g සමානයි L වතාවක් 2යි cos වර්ග alpha බෙදීම 2 වතාවක් omega වර්ග යන ප්‍රකාශනය. මෙය තවදුරටත් සුළු කරාම අපිට අවසාන වශයෙන් ලැබෙනවා 2l omega වර්ග සමානයි g වතාවක් sec වර්ග alpha බෙදීම 2 යන ප්‍රකාශනය. මෙම ගැටලුවට අනුව alpha සමානයි අංශක 60 වන නිසා 2l omega වර්ග සමානයි g වතාවක් sec වර්ග alpha බෙදීම 2 alpha වෙනුවට අංශක 60 ආදේශ කරමු. එවිට අපිට ලියන්න පුළුවන් 2l omega වර්ග සමානයි g වතාවක් sec වර්ග අංශක 30 කියලා. අපි දන්නවා cos අංශක 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. එම නිසා sec අංශක 30 ලියන්න පුළුවන් 2 බෙදීම මූල 3 ලෙස. මේන් අපිට ලැබෙනවා 2l omega වර්ග සමානයි g වතාවක් 4 බෙදීම 3 යන ප්‍රකාශනය. මෙහි omega වර්ග උක්ත කරාම අපිට ලියන්න පුළුවන් omega වර්ග සමානයි 2g බෙදීම 3l යන ප්‍රකාශනය. මෙහි දෙපසම වර්ගමූල ගත් විට omega ලියන්න පුළුවන් වර්ගමූල 2g බෙදීම 3l ලෙස. අපි දන්නවා භ්‍රමණ කාලාවර්තයේ t කියලා කියන්නේ 2යි බෙදීම omega. මෙහි omega වෙනුවට වර්ගමූල 2g බෙදීම 3l ආදේශ කරමු.
එවිට අපිට භ්‍රමණ කාලාවර්තයට ඉලියන්න පුළුවන් 2π වතාවක් වර්ගමූල 3l බෙදීම 2g ලෙස. මෙතනින් තිරස් වෘත්තාකාර චලිතය පිළිබඳ සාකච්ඡා කර අවසానයි. අපි ඊළඟ කොටසෙන් සිරස් වෘත්තාකාර චලිතය හා සම්බන්ධ ගැටලු පිළිබඳ සාකච්ඡා කරමු.